ජේසු පිහිටයි බලාපොරොත්තුවේ ආලෝකය හොයාගෙන යන මේ ගමනේ තවත් එක දවසක අපි ආලෝකයට ලං වෙන්න පුංචි උත්සාහයක් ගමු. ගිය සති එකහමාර විතර අපේ මේ රටේ සිද්ධ වෙච්ච වෙනස්කම් ඇතුලේ අපිට ඇහුණා අපේ පල්ලිවල මිනිස්සුන්ට ඉඩ හම්බුණා. පන්සල් වලට මිනිස්සුන්ට ඉඩ හම්බුණා. සමහරක් අවතැන් වෙච්ච අය එයාලගේ නෑදෑයන්ගේ ගෙවල් වලට, එයාලගේ දන්න හිත මිත්‍රාදීන්ගේ ගෙවල් වලට ගියා. මේ අය ඉඩ දුන්නා. සමහර තැන්වල ලොකු ඉඩක් නැහැ. හැබැයි ඒ තිබ්බ ඉඩට වඩා වැඩි පිරිසකට එතන ඉන්න හම්බුණා. සමහර ගෙවල් වල 3 දෙනා 4 දෙනයි ඉන්න පුළුවන්. හැබැයි ඒ ගෙදරක ඔන්න 9 දෙනෙක් 10 දෙනෙක් වගේ හිටියා. ඉඩ දුන්නා. ඉඩ දුන්නේ ඇයි? ඒ අයගේ ජීවිත ගලව ගන්න පිණිස, එයාගේ ජීවිත බලාගනු පිණිස ඒ අයට ඉඩ ලැබුණා. අපි මේ යන කාලයත් දෙවියන් වහන්සේ මේ ලෝකයට මිනිස්සෙක් විදිහට ආපු පළවෙනි කාරණාව, ඒ පළවෙනි සිද්ධිය අපි මෙනෙහි කරමින් යන්නේ. දෙවියන් වහන්සේට මිනිස්සෙක් වගේ මේ ලෝකෙට එන්න නිකන් උන්වහන්සේට එන්න හම්බුනේ නැහැ. උන්වහන්සේටත් ඉඩ දුන්නු කට්ටියක් හිටියා. පළවෙනි කෙනා තමයි දේව අම්මා. දේව අම්මා තරුණියක් විදිහට විවාහ ගිවිසගෙන හිටපු කෙනෙක් විදිහට දේව අම්මා එයාගේ කුසේ ඉඩ දුන්නා දෙවියන් වහන්සේට පැලවෙන්න. ඒ ආරංචිය ඇහුනම ජුසේතුමා මොකද කරේ? ජුසේ ඔන්න දේව අම්මට මරියට ඉඩ දුන්නා එයාගේ ගෙදර ඉන්න. එහෙම ගෙදර ඉඳගෙන ඔන්න දෙන්නත් එක්ක යනවා බෙත්ලෙහෙමට. බෙත්ලෙහෙමට ගියාම මොකද වුනේ? බෙත්ලෙහෙමේ එයාලට තානායමක ඉඩ නැති වෙනකොට ඔන්න එක්කෙනෙක් ඉඩ දෙනවා ගව හලක ඉන්න. එතන හිටපු සත්තු ටික එහෙට මෙහෙට වෙලා ඉඩ දෙනවා මේ ජුසේටත් මරියටත් දෙවියන් වහන්සේට එන්න මේ ලෝකෙට ඉඩ දෙන්න. එතන තිබ්බ ගවරුවක් වෙනදට ගවයන්ට කෑම හම්බ වෙච්ච ගවරුව ඔන්න දැන් ඉඩ දෙනවා. මොකටද? දෙවියන් වහන්සේට ඉපදෙන්න. එතන බැටළුවන්ව ඔතලා තිබ්බ රෙදි කෑලි ටික, ඒ රෙදි කෑලි ටික ඉඩ දෙනවා මේ මිනිස්සෙක් වෙච්ච දෙවියන් වහන්සේව ඔතන්න. මේ විදිහට මේ නත්තලේරි ගොඩාක් අය පළවෙනි නත්තලක් කරගන්න ඉඩ දුන්නා. එයාලගේ ජීවිතේ ඉඩ දුන්නා. එයාලගේ තැන්වල ඉඩ දුන්නා. එයාලගේ බලාපොරොත්තු වල ඉඩ දුන්නා. දෙවියන් වහන්සේට මිනිස්සෙක් වගේ යන්න වෙච්ච මේ ගමනේ. එහෙනම් අපිටත් තියෙනවා දෙයක් කරන්න. දෙවියන් වහන්සේ දා මිනිස්සෙක් වෙන්න එදා මරියා, ජුසේ, තානායමේ අය සත්තු ටික ඉඩ දුන්නා වගේ. අපේ ගෙදර අපි ඉඩක් දෙනවනේ ගවලෙන හදන්න. අපේ ගෙදර අපි ඉඩක් දෙනවනේ නත්තල් ගා හදන්න. අපේ ගෙදර සැරසිලි වලටත් අපි ඉඩක් දෙනවනේ. පල්ලිවල ගවලෙන් හදන්න, නත්තල් ගස් හදන්න වෙනම ඉඩ අපි දෙනවා. ඒ දේවල් හදන්න ඉඩ දෙන අපි එක්කෙනෙක්ට ඉඩ නොදුන්නොතින් මේ නත්තලේ අපිට ඒ බලාපොරොත්තුවේ ගමන ආලෝකය ලබා ගන්න බැරි වෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේට මිනිස්සෙක් වෙන්න ඔයාගේ හදවතේ ඉඩ දෙන්න ඕන මේ නත්තලේ. එහෙනම් ඒ හදවතේ ඉඩවල් ඇහිරිලා ඇති ගොඩක් දේවල් වලින්. එහෙනම් ටිකක් අපි ඒ හදවත සුද්ධ පවිත්‍ර කරලා ඒ හදවතේ ඇහිරිලා තියෙන දේවල්, වැඩක් නැති දේවල් එළියට ඇදලා දාලා අපි උන්වහන්සේට ඉඩක් දෙමු. ඒ ඉඩ දෙන්න අපි ඒ ඉඩ හොයමු. ඉඩ හොයන්න ඉඩ ඇහිරිලා තියෙන දේවල් වලින් අපි නිදහස් වෙමු. අන්න එහෙම නිදහස් වුණොත් ඔයාටත් පුළුවන් උන්වහන්සේගේ ආලෝකයට තවත් අඩියකින් කිට්ටු වෙන්න. ඒ වෙනුවෙන් අපි උත්සාහ කරමු.